Java භාෂාවේ තනි කැරක්ටර් එකක් භාවිත කිරීමට ඇති ඡායන ප්‍රිමිටිව් ටයිප් එක ඉහත කොටසකදී සාකච්ඡා කර ඇත. එහෙත් තනි කැරක්ටර් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා string ලෙස class එකක් හඳුන්වා දී ඇත. string වර්ගයේ reference එකක් define කර එයට double quotation තුල වචනයක් ලබා දිය හැක. S ලෙස ඇති string එක quick start ලෙසත් T මගින් refer කරන string එක Java tutorial ලෙසත් print වේ. මෙහි ඇති පරිදි මෙම string reference දෙක මැදට ධන ලෙස යෙදීමෙන් එම වචන දෙක තනි වාක්‍යයක් ලෙස print කරගත හැකිය. string දෙකක් එක සමානදයි බැලීමට equals ලෙස method දෙකක් ඇත. x string reference එකක් පළමුව ලබා දී ඉන්පසු dot එකක්ද ඉන්පසු equals ලෙස ලබා දී method එකට argument එකක් ලෙස අනෙක් string reference එක ලබා දිය හැක. එම වචන දෙක සමාන නම් true ලෙසත් අසමාන නම් false ලෙසත් boolean output එකක් ලැබේ. එනම් මෙහි s සහ t එකිනෙකට අසමාන බැවින් false ලෙස print වේ. concat method එක භාවිතා කිරීමෙන්ද අපට වචන දෙකක් තනි වචනයක් ලෙස ලබාගත හැක. මෙහිදී s මගින් refer කර ඇති වචනයට වෙනසක් සිදු නොවි එය quick start ලෙස print වේ. concat කර return වන වචනය string reference එකක් මගින් refer කර එම reference එක print කළ විට වචන දෙකම තනි වාක්‍යයක් ලෙස print වේ. lower case වලින් ඇති වචනයක් upper case කිරීමට to upper case ලෙස method එකක් ඇත. මුලින්ම string reference එකක් ලබා දී dot එකක් තබා ඉන්පසු to upper case method එක භාවිත කිරීමෙන් වචනයක් සම්පූර්ණයෙන්ම upper case වලට හරවා ගත හැක. මෙහි I print කළ විට quick start ලෙස වචනය upper case වලට හැරී ඇත. එසේම upper case වල ඇති වචනයක් lower case කිරීමට to lower case ලෙස method එකක් ඇත. මෙහිදී A වල ඇති වචනය සම්පූර්ණයෙන්ම lower case වලට පරිවර්තනය වී ඇත. එසේම වචනයක දිග එසේත් නැතිනම් spaces සමග ඇති අකුරු ගණන ලබා ගැනීමට length ලෙස method එකක් ඇත. system.out.println යන method එකට ලබා දිය හැක්කේ string char සහ boolean පමණි. int byte double values ලබා දෙන්නේ නම් string එකක් සමග ධන ලකුණක් ලිවිය යුතුය.